චාව් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද අපි අලුත් කෑමක් හදන්න යන්නේ. බස්බූසා. බස්බූසා කියන්නේ අරාබික් රස කැවිල්ලක්. ඉතින් හරිම ලේසියෙන් මේ රස කැවිලි එක අපිට හදාගන්න පුළුවන්. අපි බලමු වීඩියෝ එකත් එක්ක රැඳිලා කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට තමයි දැන් කලවම් කරගන්න යන්නේ සේරම. මොකද ඔයාලා කැමති නම් බෙන්ඩර් එකට දාලා මේ ටික සේරම කලවම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් විස් එකක් පාවිච්චි කරලා එහෙමත් කරන්න පුළුවන්. මම දැන් මේ ලේසියට හින්දා මේ විදිහට මම බිත්තර දෙකක් දාගන්නවා. මෙතන මම තෙල් කප් භාගයයි අරන් තියෙන්නේ. ඔයාලට ප්‍රමාණය අනුව ඔයාලගේ ගන්න අමුද්‍රව්‍ය වැඩි වෙන්න පුළුවන්. මෙතන මම යෝගට් කප් එකක් අරන් තියෙනවා. ඔයාලා කැමති නම් මුදෝපු කිරි හරි බස්බූසයකට දාගන්න පුළුවන්. එහෙම කිසිම වෙනසක් නැහැ. මෙතන සීනි කප් භාගයක් තියෙනවා. මේ තියෙන ඩෙසිකේට් පොල් ග්‍රෑම් 50යි. ඊට පස්සේ මම කිරි කප් එකක් දාගන්නවා. ඊට පස්සේ රුලන් කප් දෙකක් තියෙනවා මෙතන. ලුණු වැනිලා මම මේස හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ මම සේරම ටික බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. ඊට පස්සේ අපි මේ වගේ තැටියකට දාගන්නවා. ඇත්තටම හරිම ලේසිම රස කැවිල්ලක් මේක. ඊට පස්සේ ඔයා කැමති විදිහට ආමන් හරි කජු හරි රට කජු හරි ඔයා කැමති විදිහට කැමති දේවල් දාගන්න පුළුවන්. මම ගත්තේ ආමනුයි කජුයි.
මේ විදිහට දැන් අපි oven එකේ දා ගන්නවා. දැන් මම හදන්නේ බස්පූසා කහටල වුණාට පස්සේ දාන්න සුදු සිරප් එක හදාගන්න. මෙන්න මේ විදිහට තමයි මම සීනි දාලා සීනි සිරප් එක ඉස්සෙල්ලාම හදාගන්නවා. විදිහට දෙහි පාවිච්චි මම සුදු සිරප් එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකටම සෙට් කරලා දාගන්නවා. දැන් අපි බස්පූසා එක උඩට දාන සිරප් එක හදාගෙන ඉවරයි. මම මේ විදිහට තීරු වලට කපා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු සිරප් එක මේ විදිහට උඩින් වක් කරගන්න ඕනේ. මම මේ විදිහට තමයි බස්පූසා එක හදාගත්තේ. ඔයාලා try කරලා බලන්න. ආයෙම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම බුස්සන්නයි. පරිස්සමින් ඉන්න. ගොඩාක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. එහෙනම් ඉක්මනින්ම හමු වෙමු.